Hello gamers ඔන්න ඉතින් අද අලුත් channel එකක් පටන් ගත්ත යාළුවනේ ටිකක් වෙනස් වැඩකට. ඉතින් මොකක්ද කිව්වොත් ඔන්න PC game ගහන්න යන්නේ. හරිද PC game ගහන්න යන්නේ. ඉතින් කොහොමද මොකද වෙන්නේ? කට්ටිය ඉතින් මොකද වෙන්නේ? ඉතින් අද පළවෙනියටම ගෙනත් තියෙන්නේ සුපිරිම game එකක් කිව්වොත් දෙන්නේ වැරදි. මොකද කිව්වොත් ඇවිල්ලා තව දවස් කීපයයි. මොකද්ද කිව්වොත් Where Winds Meet. කියන්නේ මේ දවස්වල කට්ටිය ඉතින් මාර විදිහට මම දැක්ක ප්ලේ කරනවා මේ ගේම් එක. ඉතින් මටත් ප්ලේ ගන්න හිතුණා පළවෙනියටම. ප්ලේ කරමු ඉතින්. හරිද? මේ ගේම් එක මොකද කිව්වොත් ඉතින් 2025 නොවැම්බර් 15 වෙනිදා රිලීස් වුණේ. ග්ලෝබල්. ඉතින් ඒ කියන්නේ දැනට දවස් කීපයක් ඇවිල්ලා. ඉතින් ආව ගම්ම ගත්තා. ඉතින් ඔයාලටත් මේක ගහන්න පුළුවන්. Steam එකේ ෆ්‍රී දෙන්නේ මේ ගේම් එක. GB 96ක් වෙනවා මේකේ size එක download size එක. ඊට පස්සේ මම හිතන්නේ ස්පේස් එකක් තියෙන්න ඕනේ GB 100කට වැඩි. ඉතින් අනිවාර්යෙන් try කරලා බලන්න සුපිරි ගේම් එකක්. ඉතින් අපි පටන් ගමු. මුලින්ම කියන්නේ මේකේ controls මම තාම දන්නේ නැහැ. first time ගහන්නේ. ඉතින් අපි එකින් එක ඉගෙන ගමු. හරිද? අපි graphic quality එක බලමු මුලින්ම. graphic quality එක බලන්න. wow guys සාමාර්ම graphic quality එකක් තියෙනවා පේනවා ඇති මේ. සුපිරි ලස්සනක් තියෙනවා යාළුවනේ. නේ? ඔඩෝ සුපිරියක්කෝ වෙන්න උන බට ගස්සාය දන්නවනේ. ඉතින් මේක ඉතින් දන්නවනේ සාමාන්‍යයෙන් කැරක්ටර් එක මම පෙන්නන්නද ඔයාලට මුලින්ම මෙන්න ඉන්න මං ඉතින් අස්සන කොල්ලෙක්. හරිද අපි පටන් ගමු යා. ඉතල උණ ගහක් ඒව කපලා පටන් ගමු. මොස්තා සී ෆයිටින් නම් සුපිරි වගේ හොඳේ. ෆයිට් එක නම් සුපිරියට දෙනවා. ආය උණ බස් නේ උණ ගස් කපනවා මාර කැපිලා. හරි ඉතින් අපි යන්. හරිද ඉස්සෙල්ලා මගේ ගෙදර මේක වෙන්න ඕනේ. මං කියුණා මෙතන උණ ගහක් තියන්න කියලා. හේයි. වැටුණා කියන හුළුුණට කමන්නේ ප්‍රශ්නයක් නැහැ. මගේ ගෙදර මේකද කොහෙද යාළුවනේ මම මේකෙම චුට්ටක් බැලුවා. මං කලින් ප්ලේ කරලා බැලුවා චුට්ටක්. මං ගියේ නෑ ඉතින් අර ෆස්ට් ටයිම් ප්ලේ කරනකොට ඒක වෙනම ගතියක් නිසා. අපි යන්. ඕ ගයිස් මාරා යා මේ වාට පේන්නේ නැති මේ. මල් එහෙම පිපිලා දෙනවා නිල් පාටද ඒක මාන ලස්සනයි. ඉතින් අපි වෝව් බා එදින් පයින්නේ කොහොමද බා මේ දුවන්නේ නැද්ද බම්මෝ ඔඩෝ ගේම් එක නම් මාරයි ගයිස් ආ සුපිරි මේ අම්මා නින්ජෙක් වගේ ඈ මොකද මේ අපෝ ඒ මල මොකක් හරි මිෂන් එකක්ද මන්දප්පා උඩ ඉන්නේ ඒක මොකක් හරි මොකක් තමයි ගණන් එපා අපි දැන් මේන් ස්ටෝරිය ප්ලේ කරමු පොඩ්ඩක් හරිද ඒ කියන්නේ පොඩ්ඩ මේන් ස්ටෝරිය අඩෝ මෙන්න වලහල්ලා කාල් බෝයිස් මෙන්න බලන්න අපි කොහෙන්ද යන්නේ? එතනින් පණිමුද බක්? ඕ! ඒ මු පයින්නෝයි මාර පැනිලා පණින්නේ ඈ. ඒක මොනතල් එකක් ඒක. ඉතින් කට්ටිය මොකද වෙන්නේ? ඉතින් දිගටම මේකේ ඔන්න PC game play තමයි ගේන්නේ යාළුවනේ. ඉතින් කට්ටියම subscribe කරන්න මම මුලින් පටන් ගත්ත කියන්නේ තමයි තුනා subscribe කරන්න. සුපිරි වැඩක් කරමු. අපි දැන් යන් අස්පෙක් කින්නුට ගහලා අස්පෙක් ගන්න බෑද? මම හිතන්නේ මේ වගේ ගේම් වල එහෙමනම් බැරුව ඇති. ඒ දුවන්නේ නැද්ද බම්මෝ? අදුන මිනිහ අපි දුමු. මේක මේ ඔන්ලයින් ගේම් එකක්. හරිද? මේක ඩේටා නැතුව ප්ලේ කරන්න බෑ. ඒකත් කියන්න ඕනේ. හරිද? දැන් මම ඩේටා නැතුව ගහන්න බැලුවා. බෑ. මෙතන මගේ කනෙක්ෂන් එක නම් මේ වෙලාවේ හොඳ මදි. යාළුවනේ ඒකත් කියන්න ඕනේ කනෙක්ෂන් එක හොඳ මදි. චුට්ටක් කෝල් පේනාදී මෙතන මේ රතු පාටින් පෙන්න. කනෙක්ෂන් එක හොඳ මදි කියන්නේ. ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවේ කනෙක්ෂන් එක ටිකක් හොඳ මදිනේ. ඒ නිසා පොඩ්ඩක් අවුලක් තියෙනවා. හරි කමක් නැහැ. අපිට අවුලක් නැහැ ඒක ලොකුවට. අපි යන්. ඒ අස්පෙක් නැහැ නේ බම්මට තාම. මම හිතන්නේ පටන් ගත්ත ගමන් ඉඳන් අස්පෙක් නැහැ. අපි අස්පෙක් හොයන්න යන්න ඕනේ. අපිට දැන් යන්න තියෙන්නේ හරියට කිලෝමීටර් 1.66ක් යන්න ඕනේ. ඉතින් අපි යන්. ඔන්න මේක මා ගේම් එකක් ගොයිදා. ඉතින් ග්‍රැෆික් ක්වොලිටි එකක් එහෙම දිනා ඇත්තම කියන්න ඕනේ මේක හයි ග්‍රැෆික් නෙවෙයි. හයි ග්‍රැෆික් නෙවෙයි යාළුවනේ. හයි ග්‍රැෆික් ගන්න පොඩක් අමාරුයි. රෙකෝඩින් එක පොඩක් දන්නවනේ ඉතින් ටිටි වෙනවා. හරිද? අපි යන් කමන්නේ. මේකේ මේ අපි යන්න මාස ගණක් තියෙනවා. මම දැක්ක වීඩියෝස් වල තියෙනවා සුපි ප්ලේස් ටිකක්. අපි මේ ප්ලේස් ටිකට යන් අනිවාර්යෙන්ම
ඉස්සරහට ඉතින් අපි අද වතුරට බලන්න මරණවත් දන්නේ නැහැ නේද? වා. කොහොමද කොල්ලගේ වැනිල්ල? මේ එනිමි ඉන්නවා. හොඳ එනිමි ඉන්න යාළුවනේ අපි එනිමි අම්මේ. අර එනිමි අපේ ඉන්නේ නෑ බෝ. මොකද ඒ? අම්මෝ. මේ බෝයි එනිමි අපේ ඉන්නේ නෑනේ. එනිමි අපේ ඉන්නේ නෑනේ. ඇයි ඒ දන්නේ? මයිතන සික්කල් ඇති හින්දාද කොයිද? මයිතන සික්කල් අඩු හින්දාද කොයිද? එනෙමි අපෙන්නේ නැහැ නේද? මෙන්න බඩු ඉන්නවා. මූණක් ටිකක් බොල්හෙත් මන්දා. ඌටික මගාල නේද? එනෙමි වෙන්න නනේ. අපි එකට ගහලා බලමු කොහොමද ෆයිටින් කරන්නේ. ඕයි. මට හුරු උය. මේ අපිට මේ යන පාරට ටිකක් අමාරු වෙයි වගේ එනෙමි ගොඩක් ඉන්නෝ. අමනේ අපියා මේ මීදුම් සහිත කාලි ගුණයක් අද තියෙන්නේ. එයාගෙන් ගෝකුත් ඇවිල්ලා. ඉවරයි. අර රෑ වෙනවද වන්දවා? මේ රෑද බම් මෙච්චර මේ කොළු වෙන්නේ මොකද මේක මේ? අපි අංග උඩාගත්තේ යාළුවනේ. මම යන්නේ ඉතින් අර පැත්තට. ඒකට මට හිතෙනවා මේ පැත්තට යන්න අර රතුපාට ගස් වගේක් වෙනවා. අපි බලමු කොහොමද මේ පැත්තට ලස්සනයිද ක්වොලිටිද කියලා. ඊට මේක අත්ත දුන්නේ යාළුවනේ. ගන්න. මේකේ මේන් ස්ටෝරි ප්ලේ කරමු අපි යාළුවනේ අනිවාර්යෙන්ම. හරිද? ඒක තමයි වතුර ටික බලනවා. සෝක් වතුර ටික. පිළි වතුර ටිකක් තියෙන්නේ. මේකේ තාමට කන්ට්‍රෝල් උරු නෑ. ඔයාලා ගණන් අන්න අවුව වැටෙනවලු. එන්නෙත් නෑ ඔය අරුඩා. දුඩියකෝ. කොහෙද යන්නේ? කතා කරන්නේ අපි. Greetings, young master. Greeting? young master කෙනෙක් මම හොඳේ මට young master කියලා කොල්ල කතා කරන්නේ. දන්නවනේ. නෙමෙයිද? ඔය. මෙතන උඩට යාළුවනේ. මොකද දන්නවද මෙතන උඩට කියන්නේ මේ මට යන්නේ කරා මේ පැත්තට මොකද? මම දැක්කා ලස්සන ගස් ටිකක් තියෙනවා. එනම ඉන්නවා අපි උංග මගාල් දැන් නැත්තම් උන්ට ගහන්න කිව්වොත් උන්ට ගහමු. ඒක ගහමු අර පැත්තට ගිහිල්ලා ඉන්න. රොස් වසන්තේ ගස් ටිකක් තියෙනවා යම් බලන්න. පාර නම් තියෙන්නේ මේ පැත්තට. පාරෙන් යන්න ඕනේ නැතුව අපි යන්නේ මේ පැත්තට. පාර තියෙන්නේ මේ තියෙන පාර. වතුර බලනවාද බොයිස් මේ? ඒ හයි සුපිරියටම ඇති යාළුවනේ ආ. මේ වගේම ප්ලේස් එකක් මම මතකයි Ghost of Tsushima එකේ තිබ්බා. හරිද? ඒ වගේමයි මේක. මට සීරේ. මේක මේ weather change එක බලනවා කොයි. මාර ස්පීඩ් weather change වෙනවනේ බා. මේ උඩට තියෙන මේ වහිනෝයි. සුපිරියක් හොඳේ. මේ කරවල එන ඉක්ටෝ කියලායි. අපි මේ පැත්තට යාළුවනේ. අපිට තව කිලෝමීටර් 1.36ක්ම යන්න තියෙනවා. අඩෝ මේ මාරయ్యා මේ ගල් උඩ යන විදිහම ආල් බලනවා පේනවනේ. සුපිරියට තියෙනවා. ඉතින් මේ ගේම ෆ්‍රී ගන්න පුළුවන් කියලා මම ඔයාලට කිව්වනේ. ඔයාලා දැනම try කරලා බලන්න. සුපිරි ගේම් එකක්. මම අතන පාළුවක් තියෙනවා. පාළුවේ. එතන වතුර නිකන් ගැඹුරුයි වගේ. ඒ නිසා අපි පාළුවේ ඉන්නේ. මේ සිග්නල් කේස් එකේ තමයි අරනේ ලොකුම ප්‍රශ්නේ ලා දින්නේ.
මොනවා කරන්නද නේ ඉතින් හරි ගිය හරියන්නේ නැහැ ඉතින් අපි ලේ ගන්නත් නේ ස්පේක් හිටියා නම් ඊට වැඩි ලේසි වෙනවා මට වැඩි. ආ ඉතින් කමන්නේ මුට ගාලයක්. ඉවරයි. නන්දට පල්ලමක් වගේ. ඔය අම්මෝ පල්ලමක්. නිකන් ඉවරයි. ඔය අද නිකන් මීදුම් සහිත කාලගුණයක් තියෙන මේකට මට පේන විදිහට. ඉතින් හරි මුට නම් බාලන් ඕනේ නැහැ. ඔය අනවත් දන්නේ ඇරුනේ මම ඉතින් ඔය යන්න නෑ. මීදුම් සහිත කාලගුණයක් තියෙන්නේ. පල්ලෙයා තියෙනවා. ඕ පොකුණ ඉවරයි. පොකුණ. නෙළුම් පොකුණකට ආවේ. අපි මෙන්න මේ නෙළුම් ගමකටද කොහෙද ආවේ ගන්නේ? බලමු මොකක්ද මේ ගම කියන්නේ. මේ ගමේ මිනිස්සු නැහැ අන්න. එකෙක්වත් නැහැ ආසාව. ඉන්නවා වගේ. දැන් සත්තු ඉන්නේ අනේ. A little vine yeast, a little pear blossom, ඔක්කොම සද්දෙත් නැහැ මේ සින්දුවක් කියනවා මේක. more pear blossom. අනේ සත්තු එනෙමිනම් ඉන්නවා තැන් වල මම හිතන්නේ මේ එනෙමිට අපිට ගහන්න ඕනේ. මම දැන් යන්නේ මට යන්න කියලා දෙන තැන. හරිද? ඒ පාරන් අර පැත්තේ වෙන්නනවා බං. කොහොම හරි බොයිස් ගේම් එක නම් සුපිරි ගේම් එකක් ඇත්ත කියන්නේ ඉතින්. අපි බලමු මේක ප්ලේ කරලා ඉස්සරහට වෙනම එක විදිහට ප්ලේ කරලා බලමු ටිකක්. අපි මේ ගේම් එක නෙවෙයි තව ගේම් කීපයක් මම ගේම් ඉන්නවා. ඉතින් කට්ටිය channel එක subscribe කරලා තියාගන්න මම ලිඛිත විදිහටම. ආයතන මොකක්ද යනවා අපි. ඕ මේ පැත්ත නම් අර පැත්තට වැඩි ලස්සනයි වගේ. මේ පැත්ත අර පැත්තට වැඩි ලස්සනයි වගේ කියලා මට හිතෙනවා. අපි ගිහින් බලමු. තව කොහොම හරි අපිට මීටර් 400 ගාණක් යන්න තියෙන අපි යම් බලන්න. ඒ ස්පේක් දුන්නේ නැහැ නේ බම් මට තාම. ඕ මේ පැත්ත නම් මාර ලස්සනයි ඈ. ඔව් වැටලා මට පේන්නේ නැහැ ඉස්සරහා. පාරේ මෙයන් හොඳේ. පාරේ මෙයන්. අපි ටිකක් පාරේ යන්නේ. කැලේ ගියානේ. කොච්චරලා කැලේ ගිහින් දැන් පාරේ. මම පේන්නේ නැහැ ඔය මොකද. අපි අදාළ ස්ථානයේ පැමිණියා වගේ. ඕයි මේ වැත්ත බලන්නකෝයි. ආව් බං මේ වලව. දැන් කලබලයක් නැහැ නේ මා ලස්සන බේසයක් හොඳයි අපෝට වටයක් දාන් බලන්න අපිට මෙතෙන් තමයි එන්න කියලා දෙන්නේ අපි මෙතෙන් එන්න කියලා දෙන්නේ Han, where are you? Where could she be at this hour? ওই මියුසික් උත් පට්ට මේ බලනවා අපි අවබෝධ කරගන්න ඕනේ ආලේ. මන්
මිනිස්සු ඉන්නවා. ෆයිනලි අපි මිනිස්සුන්ව හොයාගත්තා. හරිද? ඊට කලින් අපි ඉවතර ගිහින් බලමු. මේක කඩුවා. බැලුවා මම මොකට ගන්නේ නෑ. මොයාට ගන්නේ නෑ. ගමෙන්ම කන්න වෙන්න තව ටිකේ බොයිස්. මේ මාළුවෙක් කියම තල්ලා ඉන්නවා කට්ටිය ඉතින්. සුවිලි අපිට නැවුණා දින්න බැයිද? අපි හරි බිල්ඩින් එකක් පැත්තට යන්න බා. මාළුවෙම තල්ලා ටිකක් ඇයින්ද කොල්ල. හරි ඉතින් බොයිස්. ඔයාලට මොකද්ද ගේම් එක ගැන හිතෙන්නේ? ඉතින් කට්ටිය කමෙන්ට් එකක් දාන්න ෂෙයා කරන්න. හරිද? කට්ටිය ෂෙයා කරන්න මොකද wow brilliant and excellent කියවල ඉන්න බලාපල්ලා. එතන සුපිරි නේ. එතන අපි පොඩ්ඩක් ඉස්සරගෙන යන්න. කොල්ලා පුතා යන්න. මේ ආකාරයට ඉස්සරහට තියෙනවා. මේ ගහේ කොලි කීක බලන්න. ගහක් නම් ඉන්නේ. අපේ වහල වලට එහෙම නගින්න පුළුවන්. එනමිද? හා. ඔයාලට පේනවා ඇති ඉර පායගෙන ඉන්නේ දැන්. ඉර පායගෙන ලස්සනට වතුරට ඉර අඹ වැටිලා ලස්සනට එනවා. කොහොම හරි සුපිරි ගේම් එකක් නේද? සුපිරි. සුපිරි ගහනවා. අද අපි යන්න අර පැත්තට බලන්න යාළුවනේ. අපි දැන් අද මේක පොඩ්ඩක් මැප් එක පොඩ්ඩක් ඇවිදලා බලලා අපි ගේම් එක ටිකක් කොහොමද ක්වොලිටි එක කියලා පොඩ්ඩක් බලමු. අපි ඊට පස්සේ මේක ස්ටෝරි එක ප්ලේ කරමු. එලිම එල්පාට මල් ගොඩක් ඔස්සේ යනවා මම මේ අස්සාවින් වල පේනවා. මේ උණ කන්දර කවන්න වලද? ආයේ උණ කපද්දී අපිට මොනවද හම් වෙනව නේද? අනුන්ගේ උණ කපන්න බැරිලා ඉන්නේ නැති මේ යාළුවනේ. ඉතින් අපේ ගෙවල් ගෙදර උණ කපන්න පුළුවන් වුණානේ මෙහි උණ කපන්න බෑ. මේකට දුටක් අපි ඇවිදලා බලමු මෙන්න ඉස්සරහින් ඉන්නවා කියලා මට කියනවා. මේ හම්බුනොත් අපි ගහන්න යන්නේ. ඉන්නේ මොකද? එතන මේ වොයිස් මේ සිස්ටම් කේස් එක දිනන ලොකෝට මට මේ ඉන්න නෑ නෝනේ. විතරයි නේද මොකද මේ සිස්ටම් නෑ මට. මේකට රතු වෙලා තියෙන පින් එක. අන්න උදා පාස්. ලොන්ඩර් දෙකක් ගන්න තියෙනවා අර පැත්තට. අතන මේ තුන. එතන ඉන්න සුපිරි පාණ්ඩයක් අපි ගමන්න අරගත්තට යම්. හරි ඉතින් යාළුවනේ ඔන්න උදා ගේම් එක. හරිද මට හිතෙනවා දැන් අපි මේක ඉන් කරලා ස්ටෝරි එක ප්ලේ කරමු නැත්නම් කම්මැලියි කියලා හිතනවා. හරිද? එහෙනම් යාළුවනේ මම මෙතනින් ඉන් කරන්න කලින් යාළුවනේ අර පැත්ත බලලා යමු අපි. මේ මාස්ටර් කෙනෙක් ඉන්නවා අම්මට කිවි යාළුවනේ. ඔටි බල්ල මතින් මේ පැත්ත නම් පොඩ්ඩක් හොඳ මදි කියලා හිතනවා. මොකද මේ අන්න පොඩ්ඩක් මෙතන ඉන්න පොඩක් කතා කරලා බලමු. හරි එහෙනම් යාළුවනේ මං එන් කරන්න. හරිද? මොකද කාස් එන්න පාඩිද කියලා.
මොකද්ද මන් දන්නේ නෑ යාළුවනේ. උඹට කාඩ් සෙල්ලම් කරන්න එන්න කියනවා. මන් දන්නෙත් නෑ මේක. අපි යනවා. හරිද? ඔබත් එක කාඩ් සෙල්ලම් කරන්න මට වෙලාවක් නෑ මම යනවා. හරිද? හරි එන අපි යා. අපි උටා ගිහිල්ලා මේ එන් කළම් බලමු ඒක උටා යන්න ඉස්සරහට. මේ රෝද බලක්ද? ඒ රෝද බලක් තියෙන අපේ කඩන්න බෑ. පුළුවන් මේ කඩන්න. හැදුවා රෝද. ඔතන ඒ රෝද බලක් නෙවෙයි මේ වෙනම මොනවද තියෙන්නේ? Hey, ya, kaya di ba? Apa ini nih? Ria segan pula. Wah, wah. Aku mawat di mana dah sih kan? Pengen lagi mau. Hari ini යාළුවනේ මම මෙතනින් එන්ඩ් කරන්නම්. කට්ටියම channel එක subscribe කරලා notification bell එක on කරලා තියාගන්න. ඉතින් දිගටම gameplay කියනවා මේ channel එකේ. මේ game එක විතරක් නෙවෙයි තව game ගොඩක් තියෙනවා. ඔයාලා කැමති game එකක් තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. මතක ඇතුව share කරන්න. හරිද? එහෙනම් මම කියන්නම් හැමෝටම සුබම සුබ දවසක්.